කොහොමද දරුවනේ ඔයාලා හොඳින් කියලා මං හිතනවා. ඉතින් මං පොරොන්දු වුණා වගේම ඔන්න මං අදත් මගේ YouTube channel එක හරහා ඔයාලට පාඩම් මාලාවක් ගෙන එන්න තීරණය කරා. ඔයාලා දන්නවා අපි තාම ඉන්නේ ශාක පෝෂණ පාඩමේ දෙවෙනි පාඩම විදිහට අද මම මේ YouTube වැඩසටහන කරන්න හිතුවේ. ඉතින් අපි ශාක පෝෂණයේ පළවෙනි කොටසේදී අපි ශාක පෝෂක වර්ගීකරණය ගැන ඉගෙන ගත්තා. එහිදී අපි සාරාංශයක් විදිහට කිව්වොත් අත්‍යවශ්‍ය ශාක පෝෂක 17 ශාක උරා ගන්නා ප්‍රමාණය මත සහ පෝෂකවල චල අචලතාවය අනුව අපි කාණ්ඩ දෙකකට බෙදලා වෙන් කරා. ඉතින් අද මං හිතුවා මේ වර්ගීකරණයේ දෙවන වර්ගීකරණය වන අත්‍යවශ්‍ය ශාක පෝෂකවල චල අචලතාවය සම්බන්ධයෙන් ටිකක් විස්තරාත්මකව මෙම පාඩම් මාලාව ගෙනෙන්න ඕනේ කියලා. මොකද ගොඩක් දරුවෝ මට තේරුම් ගිය දෙයක් තමා යාලට උගන්වනකොට මේ චල අචල පෝෂක සිද්ධාන්තය ටිකක් එයාලා තේරුම් ගන්න මදිකමක් වගේ දෙයක් හැඟුණ නිසා තමා මම වැඩිදුරටත් ශාක පෝෂණයෙන් මෙන්න මේ කොටස කතා කරන්න ඕනි කියලා හිතුවේ. ඉතින් දරුවනේ අපි චල පෝෂක සහ අචල පෝෂක කියන ඒවා අපි දන්නවා කලින් මගේ YouTube වැඩසටහනේදීත් මම ඉදිරිපත් කරා. චල පෝෂක අපි බෙදනවා මහා චල පෝෂක සහ සුද්ධ චල පෝෂක විදිහට. ඒ වගේම අචල පෝෂක ටික අපි බෙදනවා මහා අචල පෝෂක සහ සුද්ධ අචල පෝෂක විදිහට. දැන් ඔයාලා දන්නවා මේවට ඇතුළත් වෙන අත්‍යවශ්‍ය පෝෂක 17 කොයි විදිහටද බෙදෙන්නේ කියන එක ඔයාලා හොඳින්ම දන්න කාරණයක්. අත්‍යවශ්‍ය පෝෂකවල මේ චල අචලතාවය ගත්තාම ඉස්සෙල්ලාම පුතේ අපි දැනගන්න ඕන චල පෝෂකයක් කියන්නේ මොකක්ද? අචල පෝෂකයක් කියන්නේ මොකක්ද කියන එක. කෙටියෙන්ම කිව්වොත් චල අචල කතන්දරේ නිර්වචනය අපි දැනගෙන ඉන්න ඕනේ. හොඳයි අපි බලමු එහෙනම් චල පෝෂකයක් කියන්නේ මොකක්ද කියලා. චල පෝෂකයක් කියන්නේ පුතේ ශාකයක සනාල පද්ධතියේ ෆ්ලෝයම පටකය හරහා ගමන් කරන්න පුළුවන් මූලද්‍රව්‍ය වලට අපි කියනවා චල පෝෂක කියලා. නැවතත් කිව්වොත් ශාකයක සනාල පද්ධතියේ ෆ්ලෝයම පටකය හරහා ගමන් කළ හැකි පෝෂකවලට අපි කියනවා චල පෝෂක කියලා. එහෙනම් අචල පෝෂක කියන්නේ මොකක්ද? අචල පෝෂක කියන්නේ ඒක විරුද්ධ පැත්තනේ. එහෙම සනාල පද්ධතියේ ෆ්ලෝයම පටක වලින් යන්න බැරි ලපටි කොටස් වලට යන්න බැරි පෝෂකවලට තමයි අපි කියන්නේ අචල පෝෂකයක් කියලා. මේක තවදුරටත් අපිට කියන්න පුළුවන් පරිණත ශාක කොටසක ඉඳන් ලපටි ශාක කොටස් වලට යන්න ගමන් කරන්න බැරි මූලද්‍රව්‍ය තමයි අපි අචල පෝෂක කියලා හඳුන්වන්නේ. පුතේ බලමු අපි මේ මම පෙන්නලා තියෙන රූප සටහනත් එක්ක පොඩ්ඩක් අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු. බලන්න රූප සටහන. ඉස්සෙල්ලාම අපි චල පෝෂක සම්බන්ධයෙන් කතා කරමු. ඔන්න මම තෝරගෙන තියෙනවා ශාක අත්තක්. බලන්න පුතේ අපි දන්නවා සාමාන්‍යයෙන් පහළට වෙන්න ශාකයක පරිණත පත්‍ර තියෙන්නේ. ඉහළට යන්න තමයි පුතේ අග්‍රස්ථේනේ තියෙන්නේ. අග්‍රස්ථ කොටස්නේ. ඒවල ලපටි පත්‍ර තමයි තියෙන්නේ. දැන් බලන්න ওই රූප සටහනට විදිහට මේ පරිණත පත්‍රවල තියෙන පෝෂක ෆ්ලෝයම පටකය හරහා යනවා ගමන් කරනවා ලපටි පත්‍ර කරා. එහෙනම් ඒ පෝෂකවලට අපි මොකද්ද කියන්නේ? චල පෝෂකයක් කියලා, චල පෝෂක කියලා අපි කියනවා. එන්න දෙවෙනි රූප සටහනට. දෙවෙනි රූප සටහනේ ශාකත්තක් තියෙන්නේ. එතෙන්දි බලන්න පුතේ පරිණත පත්‍රයක් තියෙනවා. පත්‍ර තියෙනවා. ඒ වගේම ඉහළට වෙන්න ලපටි පත්‍ර තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ කතන්දරයේදී මේ පරිණත පත්‍රවල තියෙන පෝෂකවලට ලපටි පත්‍රවලට ගමන් කරන්න බෑ ෆ්ලෝයම පටකය හරහා. එහෙනම් මේ පෝෂකයකට අපි මොකද්ද කියන්නේ? අචල පෝෂකයක් කියලා කියනවා. එන්න අපේ චල පෝෂක ඩයග්‍රෑම් එකට චල පෝෂක වල හැසිරීම පෙන්වන රූප සටහනට එන්න.
ඒක අනුව අපි දැන් දන්නවා පුතේ පරිණත පත්‍රවලින් ඉඳන් තමයි ලපටි පත්‍රවලට පෝෂක යන්නේ. දැන් ඊළඟට මම කියනවා පෝෂක ඌනතාවය ගැනත් පුතේ අපිට ශාක අත්‍යවශ්‍ය පෝෂක ඌන වුණාම කොයි ලක්ෂණද ශාක පෙන්වන්නේ කියන එකත් අපි ඉගෙන ගන්න තියෙනවා මේ පාඩමේම. දැන් මම මේක පොඩ්ඩක් මේ චල අචල පෝෂක කතන්දරයට ගාව ගන්න යන්නේ. දැන් පුතේ බලන්න හොඳට චල පෝෂකයක් කියන්නේ අපි හොඳටම දන්නවා පරිණත පත්‍රවලින් නම් ලපටි පත්‍රවලට යන්නේ පෝෂක යන්නේ. එහෙම වගේ වෙලාවකදී පුතේ ඔයාලට හිතන්න පුළුවන් ඌනතා ලක්ෂණයක් ශාක කොයි කොටසෙද ඉස්සෙල්ලාම පෙන්වන්නේ කියලා ඔයාලට හිතන්න පුළුවන්ද? ඔව් ඔයාලා මන් දන්නවා ඒක දන්නවා කියලා. පරිණත පත්‍රවල තමයි පුතේ චල පෝෂකයක් ඌන වුණාම රෝග ලක්ෂණ ඉස්සෙල්ලාම එහෙම නැත්නම් ඌනතා ලක්ෂණ පෙන්වන්න කරන්නේ. එහෙනම් මේකේ රූප සටහනට අනුව චල පෝෂකයක් ඌන වුණොත් පරිණත පත්‍ර තමයි පුතේ ඌනතා ලක්ෂණ ඉස්සෙල්ලාම පෙන්වන්න කරන්නේ. එන්න දෙවෙනි රූප සටහනට අචල පෝෂක සම්බන්ධයෙන් පෙන්නන. අචල පෝෂකයක් ඌන වුණොත් පුතේ ශාකයකට මදි වුණොත් එහෙනම් ඔයාලට හිතන්න පුළුවන් නේද කොහෙද ඉස්සෙල්ලාම ශාකයක රෝග ලක්ෂණ ඌනතා ලක්ෂණේ පෙන්වන්නේ? පෙන්වන්නේ අපරිණත පත්‍රවල. ඇයි? පරිණත පත්‍රේ ගමන් කරන්න බෑ ලපටි පත්‍රවලට. එහෙනම් අචල පෝෂකයක් ඌන වුණොත් ඉස්සෙල්ලාම ඌනතා ලක්ෂණ පෙන්වන්නේ ලපටි කොටස් වල. දැන් ඔයාලා දැන් දන්නවා අත්‍යවශ්‍ය පෝෂක 17 චල අචල භාවය අනුව අපි බෙදලා තියෙනවා වර්ගීකරණය කරලා තියෙනවා. ඔයාලා දන්නවා චල පෝෂක කියන්නේ මොනවද අචල පෝෂක කියන්නේ මොනවද කියලා. ඒ අනුව ඔයාලට දැන් මේක බෙදා වෙන් කරගන්න පුළුවන්. පරිණත පත්‍රවල මොන පෝෂක වුණොත්ද පරිණත පත්‍රවල ඌනතා ලක්ෂණ පෙන්වන්නේ. ඒ වගේමයි මොන අචල පෝෂක ටික වුණොත්ද ලපටි පත්‍රවල ඌනතා ලක්ෂණ පෙන්වන්නේ කියන එක දැන් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මම නැවතත් මෙතෙන්දි මේක සාරාංශ කරන්නම්. මෙතෙන්දි ගන්න ඕන වැදගත්ම පොයින්ට් එක තමයි චල පෝෂකයක් ඌන වුණොත් රෝග ලක්ෂණ ඉස්සෙල්ලාම පෙන්වන්න කරන්නේ පරිණත ශාක පටක කොටස් වල. ඒ වගේම අචල පෝෂකයක් ඌන වුණොත් ඉස්සෙල්ලාම ඌනතා ලක්ෂණ ශාකයක පෙන්වන්න කරන්නේ අපරිණත නැත්නම් ලපටි ශාක කොටස් වල කියන දේ ඔයාලා ගන්න ඕන වැදගත්ම සිද්ධාන්තය මෙතෙන්දි වෙන්නේ. ඉතින් ඒ අනුව පුතේ ඔයාලට ගොඩාක් තියෙන පසුගිය ප්‍රශ්නවල විභාග A-level ඇග්‍රි ප්‍රශ්නවල විශේෂයෙන්ම MCQ ප්‍රශ්නවල මේ හා සම්බන්ධව විශාල MCQ ප්‍රශ්න මාලාවක් අපි පසුගිය වසර 10ක ප්‍රශ්න පත්‍ර අරගෙන බැලුවොත් මේ චල අචල පෝෂක සම්බන්ධයෙන් සැකසුණු බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න අනන්තවත් අපිට මුණ ගැහිලා තියෙනවා. මම හිතනවා මේක 2027 මේ වසරේ අගෝස්තු A-level අපසු උසස් පෙළ විභාගයට ඇග්‍රි විෂය කරන දුවා දරුවන්ට මේක විශාල මේ පිටිපහලක් වේවි උන්ට කොහොමද මේ දේ හරි විදිහට නිවැරදිව තෝරා බේරා වෙන් කරගෙන ගන්න කියන එක. ඉතින් පුතේ මම පොඩි උදාහරණයක් මෙතෙන්දි කියන්නම්. අපිට දෙනවා බහුවර්ණ මාදිලි ප්‍රශ්නයකදී අහපු ප්‍රශ්නයක් තමා එක්තරා ශාකයක ලපටි පත්‍ර කහපාට වෙලා තිබ්බා. මේකට හේතු වන ඌනතාවයට හේතු වන ශාක පෝෂකය මොකක්ද කියලා තමයි ප්‍රශ්නය අහලා තිබ්බේ. නැවතත් මම මේ ප්‍රශ්නය කිව්වොත් ශාකයක ලපටි පරිණත පත්‍ර කහපාට වෙලා තිබ්බා. ඒ සඳහා හේතු වන ඌනතාවයට හේතුණු ශාක පෝෂකය මොකක්ද කියලා තමයි අහලා තිබ්බේ. වර්ණ පහක් දීලා තිබ්බා. වර්ණ පහට අනුව උත්තර පහක් දීලා තිබ්බා. නයිට්‍රජන්, දෙවෙනි වර්ණය සල්ෆර්, තුන්වෙනි වර්ණය මැග්නීසියම්, හතරවෙනි වර්ණය පොටෑසියම්, පස්වෙනි වර්ණය ෆොස්ෆරස් කියලා. ඉතින් ඔයාලා දැන් දන්න ළමයි මේක දන්නවා මොකක්ද හරි උත්තරේ නිවැරදි වර්ණය කියලා. අපි ඊළඟ සැරේ මගේ YouTube වැඩසටහනත් එක්ක නිවැරදි උත්තරයක් අරගෙන අපි ඊළඟට මගේ වීඩියෝ වැඩසටහනින් මම මේ ශාක පෝෂක අවශෝෂණය ගැන
ඔයාලට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි දරුවනේ මම ඔයාලට පසුගිය මගේ වීඩියෝ එකේදී ප්‍රශ්නයක් ඉදිරිපත් කරා චල අචල පෝෂක ටික ශුද්ධ සහ මහා පෝෂක අණුව වර්ගීකරණය කරලා දක්වන්න කියලා. ඔයාලා මං හිතනවා ඒ දේ කරන්න ඇති කියලා. එහෙනම් මෙන්න මේක තමා මේ තිරේ දැක්වෙන වගුව තමා නිසි උත්තරේ පිළිතුර වෙන්නේ. එහෙනම් මං හිතන්නේ ඔබ ගොඩක් දෙනෙක් මේක බලලා හරි ඇති නිවැරදි ඇති කියලා මම හිතනවා ප්‍රශ්නේ. එහෙනම් දරුවනේ නැවතත් ශාක පෝෂක අවශෝෂණ සම්බන්ධයෙන් මාගේ ගෙන එන වීඩියෝවත් සමග හමු වෙන අරමුණින් ඔයාලා සැමෝගෙන්ම සමුගන්නවා. සුබ දවසක්.